ඔබ ඒලව කම්ප්ලීට් කරලා ඉන්න කෙනෙක්ද. එහෙමත් නැත්නම් තවත් දවස් කිහිපයකින් ඒලව ලියලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒවත් නැත්තම් තමන්ගේ දුවට, තමන්ගේ පුතාට, තමන්ගේ නංගිට, මල්ලිට ඒලවර්ස් වලින් පස්සේ මොන වගේ කෝස් එකක්ද කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොන වගේ ජොබ් එකකටද එයාව යොමු කරන්න ඕන කියලා හිතන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ විදිහට හිතද්දී අපි හැමෝම ස්කිල් බේස් ජොබ් එකකට යන්න විවිධ ක්‍රම හොයනවා. එතකොට මේ විදිහට අපි ජොබ් එකකට යනවනම්, අපි ජොබ් එකක් හොයනවනම් අපි මොන වගේ ක්වොලිෆිකේෂන්ස්ද අපිට ඇතුළත් කරගන්න ඕන. එහෙම නැත්නම් අපි මොන වගේ සුදුසුකම්ද මේ සඳහා සපුරා ගන්නට ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණාව ගැන අද දවසේදී අපි වැඩිපුර කතා කරන්නට හිතුවා. මේ ගැන කතා කරන්න සුදුසුම තිදෙනෙක්ට අද දවසේදී අපි ආරාධනා කරා. මම මුලින්ම හඳුන්වා දෙන්නම්. ඩිමෝ ආයතනයේ වෘත්තීය පුහුණු ආයතනය වන ඩිමෝ ඇකඩමිහි ප්‍රධානී විමුක්ති රන්දෙනි මහතා අද අපිත් එක්ක එකතු වෙන ආයුබෝවන් කියලා අයිබෝන් ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම තවත් දෙදෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. අද වෙද්දී මේ ඩිමෝ ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙලා යුරෝපයේ ප්‍රධාන පෙළේ ආයතන දෙකක රැකියාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න දෙදෙනෙක් තමයි යනායා තේනුවර සහ ඩෙවින් හන්සන කියන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාවත් ආයුබෝවන් කියලා දවසේ අපේ වැඩසටහනට පිළිගන්නවා. මට හිතුණා මුලින්ම යනායත් එක්ක කතා කරන්න ඕනට කියලා. යනා මට කියන්න බලන්න ඔයා කොහොමද මුලින්ම මේ ඩිමෝ ඇකඩමි එකට සම්බන්ධ වෙන්නේ, මොකක්ද කරපු කෝස් එක සහ අද වෙද්දී ඔයා රැකියාවක් ලබා ගන්නට සුදුසුකම් ලැබුව කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද මේ ගමන් මග ආවේ? අපි කතා කරමු ඒක. ඔව් ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට එන්න ආසාව තියෙන්නේ මම චූටි කාලේ ඉඳන් තාත්තා එක්ක ඔෆිස් එකට ගියාම ඒ වර්ක්ෂොප් වල ඒ වැඩ කරන දේවල් දැකලා ඒ ටූල්ස් එතකොට ඒ වැඩ කරන අය වාහන ඒ වැඩ කරන විදිය ඒවත් එක්ක මම ආස වෙනවා මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. ඒ නිසා මම A levels වලට ඉන්ජිනියරින් ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් කරනවා. A level ඉවර වුණාත් එක්කම මගේ තාත්තා කියනවා තියරි විතරක් එපා ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ගන්න පුළුවන් තැනකට ඉස්සරහට ඉගෙන ගන්න කියලා. ඒවත් එක්ක මම හොයන්න ගත්තා කොහොමද ප්‍රැක්ටිකල් තියරි පැරලි ඉගෙන ගන්න පුළුවන් තැනක් ලංකාවේ තියනවාද කියලා. ඒකත් එක්ක තමයි මට ඩිමෝ ආයතනය හම්බෙන්නේ. ඩිමෝ ඇකඩමි එක වර්ල්ඩ් රෙකග්නයිස්ඩ් ඇකඩමි එකක් නිසා මේ ආයතනයේ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරන කෙනෙක්ට ජර්මන් පිළිගත් ප්‍රධාන පෙළේ ඔටෝමොබයිල් ෆීල්ඩ් වල රැකියාව හම්බෙන නිසාත් මේක පිළිගැනීම අතින් ඉතාම ඉහළ ඇකඩමි එකක් නිසා මම ඩිමෝ ඇකඩමි එකත් එක්ක එකතු වෙනවා. ඔටෝමොබයිල් මෙගාට්‍රොනික්ස් ඩිප්ලෝමා එක අවසන් කරලා තියෙන හින්දා මම ඩිමෝ ආයතනයක හරහා ජර්මන් මාන් කම්පැනි එකේ ටෙක්නීෂියන් පොසිෂන් එක ලබාගෙන තියෙනවා. එතකොට ඩෙවින්ගෙන් මම අහන්න හිතන ඒ ප්‍රශ්නෙම ඩෙවින් කොහොමද සම්බන්ධ වෙන්නේ මේ ඇකඩමි එකට සහ මොකක්ද ඔයා කරපු කෝස් එක? ඒ ලෙවල් ඉවර කරනවත් එක්කම ඩිමෝ ඇකඩමි එකේ ප්ලාන්ට් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකට සම්බන්ධ කෝස් එකක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මේ ෆීල්ඩ් එකට මම පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණ හින්දා ඇකඩමියට ඇවිල්ලා වැඩි විස්තර කතා කරලා කෝස් එක ස්ටාර්ට් කරා. අපිට තියෙන විශේෂම දෙයක් තමයි ඩිමෝ ඇකඩමි කරා කෝස් එක සාර්ථකව කම්ප්ලීට් කරන ස්ටුඩන්ට්ස්ලට යුරෝපයේ තියෙන ජොබ් වේකන්සිස් වලට යන්න chance එක ලැබලා දෙන එක. ආෆ්ටර් A level මම ගත්තේ හොඳ තීරණයක් කියලා මට දැන් හිතෙන්නේ. මේ වෙද්දි මම ජර්මනී හෝම්සව් කියන ආයතනයේ ප්ලාන්ට් ඉන්ජිනියරින් ටෙක්නීෂියන් කියන පොසිෂන් එකට සිලෙක්ට් වෙලා තියෙනවා. ජොබ් එක ටාගට් කරලා හොඳ ක්වොලිෆිකේෂන් එකක් මුලින් ඉඳලා ගන්න ලැබිච්ච එක ගැන සතුටුයි. හොඳයි. ඉතින් දැන් අපි අත්දකින දෙයක් තමයි විමුක්තිය ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් A levels වලින් පස්සේ එක එක කෝස් කරනවා. හැබැයි තාමත් හරි ජොබ් එකක් හොයාගන්න බැරුව බොහෝ දෙනෙක් තාමත් ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ බලාගෙන ඉන්න හැමෝටම මම හිතන්නේ අපේ මේ කතාබහ ගොඩක් වටීවි. ඒ නිසා අපි කතා කරමු දැන් ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකක්. අපි කොහොමද හරියට තෝරගන්නේ සහ මේ ඩිමෝ ඇකඩමිය හරහා මේ දරුවන්ට කොයි වගේ වපසරයක්ද එහෙම නැත්නම් කොයි වගේ අවස්ථාවක්ද මේ ජොබ් මාකට් එකට නිර්මාණය කළ දෙන්නේ කියලා. ඔව් පාරින්දයන දැන් මේ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් මොනාද කියලා අපි ලෝකෙ බැලුවොත් එහෙම ඇත්තටම මේක දැන් කාලේ නම් ළමයෙකුට තමන්ට රිසර්ච් කරලා හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක තියෙනවා ගොඩක් පහසුකම් තියෙනවා. විශේෂයෙන්ම මේ ස්කිල් බේස් මේ ප්‍රොෆෙෂන්ස් අපි කියන්නේ වොකේෂනල් ක්වොලිෆිකේෂන්ස් වලට තියෙන ඩිමාන්ඩ් එකේ කිසිම අඩුවක් නැහැ. විවිධ කාලවලට අපි දන්නවා දැන් පහුගිය කාලේ අර
AI රෙවලූෂන් එකත් එක්ක සමහර ජොබ් වලට ඒක හිට් වුණා. නමුත් අපි මේ එන්ජිනියරින් ෆීල්ඩ්ස් වල විශේෂයෙන්ම මේ ස්කිල්ඩ් ටෙක්නීෂියන්ස්ලට තියෙන ඩිමාන්ඩ් එක එන්න එන්න වැඩි වෙනවා මිසක් මේකේ අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ලෝක ඉස්සරහට යනකොට දැන් අපි උදාහරණයක් ඇටියට දැන් මේ යනයි ඩෙවිනුයි කරන ප්‍රෝග්‍රම්ස් ගත්තොත් දැන් ඩෙවින් කරන්නේ ප්ලාන්ට් එන්ජිනියරින්. දැන් ලෝකේ සස්ටේනබිලිටි එනර්ජි එෆිෂන්සි වලට ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවා. එතකොට දැන් යුරෝපය ගත්තොත් එහෙම ගොඩක් ඒගොල්ලොන්ගේ ඉන්ෆ්‍රස්ට්‍රක්චර් අපි කියන්නේ යටිතල පහසුකම් වඩාත් අපි කියන්නේ මේ එනර්ජි එෆිෂන්ට් විදිහට අප්ග්‍රේඩ් කරන්න වෙනස් කරන්න ලොකු ප්‍රොජෙක්ට්ස් යනවා. විශේෂයෙන්ම සීත කාලෙට හීටිං රස්නේ කාලෙට එයා කන්ඩිෂනින් මේවට තමයි මේ ගොඩක්ම ඉන්ධන විදුලිය පරිභෝජනය වෙන්නේ. ඉතින් අපේ රටෙත් අපි ගොඩක් දැන් සෝලා රිනියුබල් එනර්ජි පැත්තට යනවා. ඉතින් මේක ලොකු ෆීල්ඩ් එකක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ පැත්තේ ටෙක්නීෂියන්ස්ලට. ඊළඟට ඔටෝමොබයිල් ෆීල්ඩ් එක ගත්තොත් එහෙම ඒකත් එහෙමයි. විශේෂයෙන්ම අපි ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් කියලා කිව්වහම ඒ කියන්නේ වාහනේ මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික, IT ඔය ඒරියාස් ඔක්කොම කවර් වෙන එක ටෙක්නීෂියන් කෙනෙක් තමයි මෙකට්‍රොනික්ස් ටෙක්නීෂියන් කියලා කියන්නේ. ඉතින් ඉන්ඩස්ට්‍රි එකට ඕනේ දැන් මේවා දැන් ඒ අපි වගේ ගොඩක් දැන් ලංකාවෙත් ගොඩක් EVs පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් එතකොට IT කම්පෝනන්ට් එක ලොකු කොටසක්. ඉතින් අර දැන් ඉන්ඩස්ට්‍රි එකත් හොයන්නේ මේ ඒරියාස් ඔක්කොම කරන්න පුළුවන් ඒක අර එක කොටසකට සීමා වෙච්ච නැති ටෙක්නීෂියන් කෙනෙක්. එහෙම කෙනෙක්ට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් හොඳම උදාහරණ දැන් අපේ ළමයින්ට දැන් මේ දෙනා දැන් යන අය ඩිසෙම්බර් ග්‍රැජුවේට් වුණා. එතකොට දැන් යාට ඔල්රෙඩි ජොබ් එක හම්බෙලා තියෙනවා ජර්මනි. ඩෙවින්ට දැන් කෝස් එක ඉවර වෙන්න තව මාස 2-3ක් තියෙනවා. ඒත් එයාට දැන්ටමත් ජොබ් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඩිමාන්ඩ් එක තියෙනවා. අපි හැමතිස්සෙම ළමයි කෝස් එකක් තෝරගන්නකොට අපි අවසානයේ මේකේ මොකද්ද අපේ බලාපොරොත්තුව අපිට ඕනේ හොඳ කරියර් එකක්නේ. ඉතින් අර ට්‍රැඩිෂනල් ඒ වගේ එහාට ගියාම මේ විශේෂයෙන් මේ වෘත්තීය සුදුසුකම් පැත්තේ ලෝකේ ඩිමාන්ඩ් එක සෑහෙන්න වැඩි වෙනවා. ඒක ස්ටේබල්. ඉතින් ඒක ගොඩක් අපි කියනවා ළමයිට කන්සිඩර් කරන්න කියලා ඉස්සරහට. අනිවාර්යෙන්ම දැන් ඉස්සරට වඩා අද වෙද්දි මේ තාක්ෂණයත් එක්ක මුහු වෙච්ච ශේෂ්ත්‍ර ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. අපි නොහිතපු ශේෂ්ත්‍රවල රැකියා ගණනාවක් බිහි වෙලා තියෙනවා. ඉතින් කාන්තාවක් විදිහට මට මෙහෙම ප්‍රශ්නයක් හිතුණා ඔයාගෙන් අහන්න. දැන් ඔටෝමොබයිල් වගේ ශේෂ්ත්‍රයක් ඇයි තෝරගත්තේ? ඇයි වෙන කෝස් එකක් කරන්න හිතුනේ? දැන් මේ වගේ කෝස් එකක්ම කරන්න හිතුනේ? ඔටෝමොබයිල් වලට ඇත්තටම ආසයි. ඒ වැඩ ඒ කරන දේවල් ටූල්ස් ඒ වලට මං ආසින්දා ඒක තෝරගත්තේ. ඇත්තටම දැන් හැමෝම හිතනවා පිරිමි ළමයි ගෑනු ළමයි කියලා ભેදයක් තියෙනවා මොකක් හරි ෆීල්ඩ් එකට යන්න. ගෑල්ලමිට මේ වගේ ජොබ් කරන්න බෑ කියලා ඔව් හිතනවා. එපා කියනවා. ඇයි ඔයා මේක කරන්න කියලා අහනවා. වෙන දේවල් නැද්ද කියලා. ඒත් මේක තෝරගත්තේ ඇත්තටම මං ට්‍රස්ට් කරගෙන මම මේක කරනවා කියලා හිතාගත්තා. ඒකත් එක්කම ඒ කියන්නේ අපි හොයන සේෆ්ලි ගෑනු ළමයි ගොඩක් බලන සේෆ් එකට එයාට කොහොමද තව හයර් එඩියුකේෂන් කරන්න පුළුවන් තැන. ඇත්තටම මම පර්සනලි රෙකග්නයිස් කරනවා ඩිමෝ ඇකඩමි එක මම ගොඩක් සේෆ්ලි හැම වර්ක්ෂොප් එකකම වැඩ කරා. මගේ සීනියර්ස්ලා බැච්මේට් කෝඩිනේටර් මාරම සපෝටිව්. ඒ කියන්නේ ලොකු උදව්වක් දුන්නා. සමහර තැන් තියෙනවා අමාරු. ඒ කියන්නේ ගොලොකු වැඩ තියෙනවා. ඒ කියන්නේ ගෑනු ළමයි ගන්න ඒත් එහෙම නෑ. ස්පෙෂල් කියලා එකක් නෑ ඩිමෝ ඇකඩමි. හැමෝම එක වගේ මහන්සි වෙන්න ඕනේ. හැමෝම එක වගේ වැඩේ කරන්න ඕනේ. ඒ වගේ ඩිමෝ ඇකඩමි එක මිස්ටර් විමුක්ති ඔක්කොම ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. ගර්ල් කෙනෙක් විදියට මට මේක ඇචීව් කරගන්න. දැන් ඩෙවින් කරන්නේ ඔටෝමොබයිල් නෙවෙයි කෝස් එකක් විදිහට ප්ලාන්ට් කරන්නේ ඉංජිනේරින්. ප්ලාන්ට් ඉංජිනේරින්. ඔබ මේ කෝස් එක තෝරගන්න හේතුවක් තිබ්බද? ගෙදර අම්මලා තාත්තලා කිව්වද මේ වගේ කෝස් එකක් කරන්න කියලා? කොහොමද හිතුනේ? ගෙදරින් නම් කිසිම බලපෑමක් තිබුණේ නැහැ. කැමති දේක් තෝරගන්න තමයි ඉස්සරින්දම්ම කියලා තිබුණේ. පොඩි කාලේ ඉඳන් මම මේ ෆීල්ඩ් එකට කැමති. සිස්ටම් විදියට ගත්තොත් අපි LPG සිස්ටම් ඊට පස්සේ AC ඉලෙක්ට්‍රිකල් ප්ලම්බින් ෆයර් ඔයගේ බිල්ඩින් සර්විසස් ෆීල්ඩ් එකේ තියෙන හැම සෙක්ටර් එකක් ගැනම මේ කෝස් එක through ඉගෙන ගන්න හම්බුණා. ඒ කියන්නේ A to Z knowledge එකක් වම. ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන තැන ඉඳන් කස්ටමර්ට හෑන්ඩ් ඕවර් කරන හැම දෙයක් ගැනම කෝස් එකේදී අපිට ඉගෙන ගන්න හම්බුණා. ඊට අමතරව ගත්තොත් ලංකාවේ තියෙන ක්වොලිෆිකේෂන් විදිහට
ඉලෙක්ට්‍රිකල් එන්නිකේ ලෙවල් 4 මේ විදිහ කරන්න පුළුවන් වෙලා තියෙනවා. LPG සර්ටිෆිකේට් ලෙවල් එක ක්වොලිෆිකේෂන් විදිහට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රැක්ටිකල් තින්කින් කියන එකත් අපේ කෝස් එකේදී අපිට හැම ප්‍රශ්නයකට ගැලපෙන්න කොහොමද සොලියුෂන් එකක් දෙන්නේ කියන එක කෝස් එක ඇතුළෙම අපිට ඉගෙන ගන්න හම්බෙන හින්දා ඒක අපිට ඇත්ත තැනකදී ප්‍රශ්නයක් වෙන්නේ නැති අර තරමට අපි හදාගෙන තියෙනවා. ඊට අමතරව ගත්තොත් ජර්මන් ලැන්ග්වේජ් එකත් අපි කෝස් එක කරන අතරතුරම ඉගෙන ගන්නවා. ඒ හින්දා ජර්මන් වල වර්ක් කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා ලැන්ග්වේජ් එක මේ විදිහට ඉගෙනගෙන යන හින්දා. අනිවාර්යයෙන් මේක මම හිතන්නේ විශේෂ කාරණාවක්. මොකද සාමාන්‍යයෙන් එහෙම කෝස් එකක් කරද්දී අපි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා නම් අපි ඒක වෙනමම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳ අවස්ථාවක් ඩිමු ඇකඩමිය හරහා A level කරපු ඔබට නිර්මාණය කළා තියෙනවා. මේකත් එක්ක මට විමුක්තිකෙන් අහන්න තව කාරණාවක් තියෙනවා. දැන් මේ කොහොමද හරි පුහුණු ආයතනයක් හොයාගන්නේ කියලා අපි මොනව ගැනද ඇත්තටම සැලකිලිමත් වෙන්නට ඕන? ඔව් ඉස්සෙල්ලාම ඉතින් තමන් ඒ ෆීල්ඩ් එකට කැමති වෙන්න ඕන. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමන් බලන්න ඕන හරි මම මේ ෆීල්ඩ් එකට කැමතියි. හැබැයි ඒකට කොහොමද ඩිමාන්ඩ් එකක් තියනවද? ඒ කියන්නේ ඒක මගේ වෘත්තිය කරගන්න ඕනද මගේ හොබි එක කරගන්න ඕනද? ඒක ළමයා ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන. ඊට පස්සේ එයා බලන්න ඕන ආයතනයක් සහ පාඨමාලාවක් තෝරගන්නකොට අපි කියමු දැන් වෘත්තීය පුහුණු ආයතන නම් ළමයා බලන්න ඕන ඒ අදාළ වෘත්තීය පුහුණු ආයතනයේ ඉස්සෙල්ලාම ලංකාවේ තෘතීක සහ වෘත්තීය පුහුණු කමිෂන් සභාවේ ලියාපදිංචිද අපි ටීවෙක් කියලා කියනවා. මේ වෘත්තීය පුහුණු මේ කමිෂන් සභාවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනේ. ඒක ලියාපදිංචි අංකයක් තියෙන්න ඕනේ. ඒක තමන්ට ටීවෙක් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලපුවම රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට්ස් ඔක්කොම එනවා. ඊළඟට මේකට NVQ සහතිකයක් තියෙනවද ලෝකලි. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊට පස්සේ මේකේ ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද? මේකෙන් අවුට් වෙච්ච අය දැන් කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ කොහෙද වැඩ කරන්නේ? අද කාලේ මේ තොරතුරු තාක්ෂණයත් එක්ක මේවා හොයාගන්න එක හරි ලේසි. ඉතින් ඒ ක්‍රෙඩිබිලිටි එක තියෙනවද කියලා බලන්න ඕන. කොහොමද එම්ප්ලොයිමන්ට් රේට් එක ඒගොල්ලෝ කොහෙද වැඩ කරන්නේ? මේ දේවල් ඔක්කොම සලකලා බලලා තමයි කෙනෙක් මේ තමන්ගේ ෆීල්ඩ් එක සහ කෝස් එක මොකද්ද තෝරගන්න කියලා ඕන. තීරණය කරන්න. ඩිමු ඇකඩමියේ තව මොනවද තියෙන කෝසස් මොනවද කරන්න පුළුවන් ඩිප්ලෝමාස්? ප්‍රධාන වශයෙන්ම අපේ තියෙනවා ෆුල් ටයිම් ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් මේ ඊයේ අය කරනවා වගේ 3 මේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒක කෙලින්ම ජර්මන් ජොබ් මාකට් එක ටාගට් කරලාමයි අපි කරන්නේ. ප්ලාන්ට් එන්ජිනියරින් 3 ඩිප්ලෝමා එක තියෙනවා. ඒකත් ජර්මනියේ ජොබ් මාකට් එක ටාගට් කරලා තමයි කරන්නේ. ඊට අමතරව අවුරුදු 2ක ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක අපි කම්ප්ලීට්ලි ෆ්‍රී ඔෆ් චාර්ජ් අපි කරන්නේ 2 year ප්‍රෝග්‍රෑම් එකක්. අපේ සෙන්ටර්ස් දෙකක් තියෙනවා කොලම්බෝ and ජැෆ්නා. ඒ දෙකේම අපි ඔටෝමොබයිල් මෙකට්‍රොනික්ස් සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඊට අමතරව අපි කරනවා හයිබ්‍රිඩ් and ඉලෙක්ට්‍රික් වෙහිකල් ටෙක්නොලොජි කියලා ක්ෂේත්‍රයේ ඉන්න අයට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මාස 3ක වීකෙන්ඩ් කෝස් එකක්. ඒකට වයස් භේදයක් නැහැ. ඒකට වයස් භේදයක් නැහැ. ඒක ඕනම කෙනෙකුට විවෘතයි. ඊට අමතරව පාසල් දරුවන්ට අවුරුදු 12 ඉඳලා 16 දක්වා පාසල් දරුවන්ට හොලිඩේස් වල අපි ඔය රොබොටික්ස් මේ ඉනොවේටර්ස් කැම්ප් එහෙම හොලිඩේ ප්‍රෝග්‍රෑම්ස් කරනවා. අපි ජර්මන් ජොබ් මාකට් එක ටාගට් කරලා තව අලුත් කෝසස් දෙකක් අපි ඉන්ට්‍රොඩියුස් කරනවා. ජනවාරි මාසේ ලොන්ච් වෙනවා මෙකට්‍රොනික්ස් එන්ජිනියරින් ෆොර් රෙෆ්‍රිජරේෂන් ටෙක්නොලොජි කියන එක. ඒක අවුරුදු 3ක ප්‍රෝග්‍රෑම් එකක්. ඊළඟට අප්‍රේල් මාසේ අපි ලොන්ච් කරනවා වෙයාහවුස් ඇන්ඩ් ලොජිස්ටික්ස් ටෙක්නීෂියන් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම්ස් දෙකත් ජර්මන් ජොබ් මාකට් එකේ ජොබ් ඇෂුරන්ස් එකක් එක්ක තමයි අපි ලොන්ච් කරන්නේ. ඊට අමතරව තව පොඩි ඒවා තියෙනවා. මේ අපේ වෙබ්සයිට් එකට ඩිමෝ ඇකඩමි කියලා කවුරු හරි සර්ච් කරොත් එහෙම වෙබ්සයිට් වැඩිදුර එකට තොරතුරු ගිහිල්ලා බලන්න බලා ගන්න පුළුවන්. එතකොට දැන් කොහොමද අලුතෙන් බැච් එකක් ගන්නව නම් එහෙම නැත්නම් අලුතෙන්ම කෙනෙක් ඩිමෝ ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන නම් කොහොමද අයදුම් කරන්නට ඕන කොහොමද මේ වැඩපිළිවෙල? ඔව් මෙහෙමයි. අපේ හැම පාඨමාලාවකටම මේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් තියෙනවා. ෆුල් ටයිම් ප්‍රෝග්‍රෑම්ස් වලට අපේ ඩිප්ලෝමා සර්ටිෆිකේට්ස් වලට රිටන් එන්ට්‍රන්ස් එක්සෑම් එකකුත් තියෙනවා. එතකොට මේකට අයදුම් කරනවා නම් අවම සුදුසුකම් ගත්තොත්
ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ළමයෙකුට. පළවෙනි ක්‍රමය තමයි තමන් උසස් පෙළ ගණිතය හෝ ජීව විද්‍යාව හෝ එන්ජිනේරු තාක්ෂණ වේදය එන්ජිනියරින් ටෙක්නෝලොජි මුණ දීලා විෂයන් තුනම සමත් වෙලා තියෙනවා නම් එයාලට ඍජුව කෙලින්ම අපේ වෙබ්සයිට් එකට ගියාම ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා අපිට CV එකක් එවන්න පුළුවන්. උසස් පෙළ නැති කෙනෙක්ට තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය විතරක් නම් තියෙන්නේ. එතනදී අපි බලන්නේ සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වලට එයාලට සම්මාන තියෙන්න ඕන. එහෙම උසස් පෙළ නැති අයට ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න ඕනේ නම් එයාලට මාස 3ක ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එක through ගිහිල්ලා ඒකේ අවසාන විභාගයේ ඉහළින් පාස් වුණොත් එයාලට A level නැතුව ඩිප්ලෝමා එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි ආර්ට්ස් කරපු කෙනෙක්ට මේ වගේ ඩිප්ලෝමා එකට ජොයින් වෙන්න බැරිද? එහෙම නැත්නම් කොමර්ස් කරපු කෙනෙක්ට සම්බන්ධ වෙන්න බැරිද? කොහොමද? පුළුවන්. එහෙම වුණොත් එයාලට අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක O level ළමයි එක්ක ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කරලා ඒකෙන් එයාලට ක්වොලිෆයි වෙන්න පුළුවන් ඩිප්ලෝමා එක ෆලෝ කරන්න. එතකොට විමුක්ති දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් බලන කෙනෙක්ට හරි. දැන් කෝසස් කරනවා ඩිප්ලෝමා එකක් කරනවා. එතකොට කොහොමද ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකට යන්නේ ජොබ් එකක් ඔෆර් කරන්නේ? එතකොට කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොහොමද ඒ කාරණාව වෙන්නේ? ඔව් පාරින්ද දැන් මේ පළවෙනි කාරණාව තමයි අපි දෙන ක්වොලිෆිකේෂන් එකේ ක්වොලිටි එකයි ඒකේ රෙකග්නිෂන් එකයි. මොකද අපි ජර්මන් කර්මාන්ත සහ වාණිජ්‍ය මණ්ඩලය එක්ක තමයි අපේ ඩිප්ලෝමාස් කරන්නේ. එතකොට මේ වගේ සිලබස් එක ඊළඟට මේවට තියෙන එක්සැමිනේෂන්ස් මේ සියල්ලම ජර්මනියේ තියෙන එක්සෑම් එකමයි ලංකාවට එන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් කමිටි එකක් ඇවිල්ලා තමයි එක්සෑම්ස් ඔක්කොම කරන්නේ. එතකොට ඒක රෙකග්නිෂන් එක. අපිට වැදගත්ම දේ තමයි මේ ළමයින්ට ක්ෂේත්‍රයට ගියාට පස්සේ ඒගොල්ලෝ ග්‍රැජුවේට් වුණාට පස්සේ යාලට පහුවෙන්දා ඉඳලා තනියම වැඩ කරගන්න පුළුවන් මේ දැනුම සහ මේ ඒ නිපුණතාවය හැකියාව තියෙන්න ඕන. ඉතින් ඒකට විශේෂයෙන්ම අපි අපේ ආයතනයේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ලෙක්චරර්ස්ලා හැටියට අපි තෝරගෙන තියෙන්නේ ෆීල්ඩ් එකේ අත්දැකීම් තියෙන ටෙක්නීෂියන්ස්ලා හැටියට එන්ජිනියර්ස්ලා හැටියට කාලයක් වැඩ කරපු ලංකාවේ නැත්තම් පිට රටවල් වල ඒ අත්දැකීම් තියන අය. ඒ වගේම අපේ පාර්ට්නර්ස්ලා හෝම් සර්ව් වෙන්න පුළුවන්, MAN වෙන්න පුළුවන්. අනිත් අපේ ගොඩාක් පාර්ට්නර්ස්ලා ඉන්නවා මේ ළමයි එම්ප්ලොයි කරගන්න. ඒගොල්ලොත් එක්ක අපේ තියෙනවා ගොඩාක් කෝපරේෂන්ස් මේ ටෙක්නොලොජි ෂෙයා කරගන්න, මේ ඊළඟට මේ නොලෙජ් එක මේ ෂෙයා කරගන්න, එක්ස්පර්ට්ස්ලා ෂෙයා කරගන්න. ඉතින් ඒවත් එක්ක අර මේගොල්ලන්ව අපි හැමතිස්සෙම බලන්නේ ඉන්ඩස්ට්‍රි රෙඩි කරන්න. අපේ මේ අපේ ඩිමෝ ආයතනය ගත්තොත් අපිට අද ලංකාවේ ඔටෝමොබයිල් ඊළඟට බිල්ඩින් ටෙක්නොලොජීස් මේ හැම ක්ෂේත්‍රයකම ප්‍රමුඛ පෙළේ සන්නාම සියල්ලම වගේ අපි නියෝජනය කරනවා. අපේ තියෙනවා බ්‍රෑන්ඩ්ස් 100කට වැඩිය. ඒකෙන් වැඩි හරියක් ජර්මන් බ්‍රෑන්ඩ්ස්. ඉතින් අපේ වර්ක්ෂොප්ස් තියෙනවා, අපේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ වගේම අපි බිල්ඩින් සර්විසස් ගත්තොත් එහෙම ප්ලාන්ට් එන්ජිනියරින් ගත්තොත් ලංකාවේ තියෙන හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන බිල්ඩිං ප්‍රොජෙක්ට්ස් බිල්ඩිංස් ඒ ආයතන එක්කත් අපි ඇග්‍රීමන්ට්ස් අරන් තියෙනවා මේගොල්ලන්ව පුහුණුවට යවන්න. ලංකාවේ තියෙන දියුණුම හොස්පිටල්ස් වෙන්න පුළුවන්, හෝටල්ස්, අපාර්ට්මන්ට්ස් ඒ වගේ දේවල් වලට. ඉතින් අපි හැමතිස්සෙම ළමයාව ඉන්ඩස්ට්‍රි රෙඩි කරන්න අපේ ස්ටාෆ් එක පැත්තෙන් ස්ටාෆ් එක අප්ඩේට්, ෆැසිලිටීස් අපි අප්ඩේට් කරනවා. ඒ වගේම නොලෙජ් එක අපි අප්ඩේට් කරන්න අපේ ගොඩක් ලොකු පුළුල් වැඩපිළිවෙලක් තියෙනවා. ප්‍රේක්ෂකාගාරයටත් ප්‍රශ්න තියෙනවා වෙන්නට පුළුවන්. නහන් අපි යොමු කරමු ප්‍රශ්න තිබෙනවම. මට දැනගන්න පුළුවන්ද ඩිමෝ ඇකඩමි එක කොහොමද මේ වගේ කෝසස් කම්ප්ලීට් කරන ස්ටුඩන්ට්ස්ලව ජර්මන් වල ජොබ්ස් වලට යොමු කරන්න කියලා? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඩිමෝ ආයතනය අවුරුදු 85කට වඩා ඉතිහාසයක් තියෙන ආයතනයක්. අපිට ජර්මන් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ලොකු සම්බන්ධකම් තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි ජර්මන් වාණිජ්‍ය මණ්ඩලය හරහා සම්බන්ධ කරගෙන තියෙනවා ජර්මන් කම්පනීස් මේ රථවාහන ක්ෂේත්‍රයේ වගේම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ. ඉතින් මේ ආයතන එක්ක අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා
වාර්ෂිකව එයාලට මේ කොලිෆයිඩ් ටෙක්නීෂියන්ස්ලා දෙන්න. ඉතින් මේ නෙට්වර්ක් එක අවුරුද්දෙන් අවුරුද්ද පුළුල් වෙනවා. අලුත් කම්පනීස් හැම අවුරුද්දෙම අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බැච් එකක් ගන්නකොට එහෙම නැත්තම් කෝස් එකක් අලුතෙන් හඳුන්වලා දෙනකොට මේ අයගේ මේකෙන් පස්සේ මෙයාට රැකියාවක් අපිට ලබා දෙන්න පුළුවන්ද කියන කාරණාව සලකලා බලලා තමයි අපි හැමතිස්සෙම මේ ඒ පියවර තියන්නේ. ඉතින් ඒක විශේෂ මේ ඔපචුනිටි එකක් ළමයෙකුට. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ ජොබ් ප්ලේස්මන්ට් එකට අපි වෙනම මුකුත් අය කරන්නේ නැහැ. ඒක කෝස් එකේම කෝස් එක සාර්ථකව සම්පූර්ණ කරන ළමයින්ට දෙන රිවෝඩ් එකක් එක්තරා රෙකග්නිෂන් එකක් ඒක. ඉතින් හැම කෙනාටම අපිට ඒගොල්ලෝ සාර්ථකව සම්පූර්ණ කරගත්තොත් රැකියාව අවස්ථාවක් දෙන්න පුළුවන් තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා. හොඳයි මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරේ. මට දැනගන්න පුළුවන්ද ළමයි කොහොමද මේ කෝසස් වලට ජොයින් වෙන්නේ කියලා? ඔව්. අපේ ඉන්ටේක්ස් තියෙනවා අවුරුද්දකට දෙපාරක්. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙයි අගෝස්තු මාසෙයි. ඊට අමතරව ෂෝට් කෝසස් අවුරුද්ද පුරාම යනවා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් එහෙම. ඉතින් සෝෂල් මීඩියා වල අපි ඉන්නවා අපේ ඉන්ටේක්ස් අපි ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් අපේ සෝෂල් මීඩියා ෆලෝ කරා නම් ළමයෙකුට ඉන්ටේක්ස් ගැන තොරතුරු දැනගන්න පුළුවන්. අවසන් වශයෙන් යෙනාගෙනුයි ඩෙවිඩ්ගෙනුයි පුංචි ප්‍රශ්නයක් අහන්න. මොන වගේ අනාගත බලාපොරොත්තුවක්ද තියෙන්නේ දැන් ඉදිරියට රැකියාවකට යොමු වෙන එතනින් එහාට කොහොමද මොන වගේ ගමන් මගක්ද ප්ලෑන් කරලා තියෙන්නේ මේ විදිහ කොහොමද? ඔව් ජොබ් එක කරන ගමන් තවදුරටත් හයර් ස්ටඩීස් කරලා මේ ෆීල්ඩ් එකේ තව ඉස්සරහට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්ක ජොබ් එකත් එක්ක තමයි ඒක තියෙන්නේ. හොඳයි ඩෙවිඩ් මත් ඒ වගේම තමයි මගේ අදහසත් ජොබ් එක පළවෙනි අරමුණ ජොබ් එක කරන එකනේ. ජොබ් එක කරන ගමන් හයි ස්ටඩීස් මොනවා හරි හම්බෙන ෆීල්ඩ් එකේ පැත්තෙන් ඉස්සරහට කරලා ජොබ් එකේ සාර්ථක ජොබ් එකක් කරන එක තමයි අරමුණ. මම හිතන්නේ අද දවසේදී අපි ලොකු පරාසයක මාතෘකාවක් තමයි කතා කරේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණු විමුක්තිට ඒ වගේම යනායට ඩෙවින්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ජීවිතේ අපේ විවිධ කඩේම් තියෙනවා. හැබැයි ජීවිතේ ලොකුම කඩේමක් තමයි ඒ ලෙවල් වලින් පස්සේ අපි කරන රැකියාව මොකක්ද කියන එක තීරණය කරන එක. ඉතින් හරි විදිහට කොහොමද ජොබ් එකක් හොයන්නේ එහෙම නැත්නම් හරි විදිහට කොහොමද රැකියාවකට යොමු වන්නේ කියන කාරණාව ගැනයි අද දවසේදී අපි කතා කරේ. මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක්, ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන්නට ඇති මේ කාරණාව. ඉතින් මෙතනින් අප සෝදානම් වන්නේ අදට අපේ වැඩසටහන නිමාවට පත් කරන්න. අපි ලෝකයේ දිනපු ලෝකයේ ජය ගනිමු කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.